ඔයත් පිටරටක නම් වැඩ කරන්නේ මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාට වටි. විශේෂයෙන්ම මැද පෙරදිග ගෙවල් වල වැඩ කරන අපේ අම්මලා අක්කලා නංගිලාට මේක ගොඩාක් වටි. ඔයාලා අපි හැමෝම ගොඩාක් අය වෙනුවෙන් අපි කැපකිරීම කරනවා. ඒ අයගේ සතුට වෙනුවෙන් වැඩ කරනවා. ඒ අයගේ සතුට වෙනුවෙන් මහන්සි වෙනවා. හැබැයි ඔයාලට අපිට වටිනාකමක් දෙන්නේ නැහැ. ඒක නේද ඇත්ත? මේක වීඩියෝ එක බලනවා නම් ඔයාගේ කවුරු හරි පිට රටක ඉන්නවා නම් ඒ මිනිස්සු වෙනුවෙන් ඔයාලා ඒ මිනිස්සුන්ට පුංචිම හරි මානසික නිදහසක් දෙන්න. ඒ මානසික නිදහස මාර වටිනවා. එයාලගේ සතුට වෙනුවෙන් ඔයාලගේ සතුට වෙනුවෙන් එයාගේ සතුට කැප කරලා එයාලා පිට රටකට වෙලා දුක් විඳිනවා. මහන්සි වෙනවා, වැඩ කරනවා, කණ්ඩ බොණ්ඩ නැහැ. ලෙඩක් දුකක් හැදුනත් කවුරුත් නැහැ ළඟ. ඒ නිසා පිට රට වැඩ කරනවා නම් ඔයාගේ කවුරු හරි ඒ අයට මානසික නිදහස දෙන්න. ඒක මාර වටිනවා. ගොඩක් වටිනවා. ඒ නිසා ඒ මානසික නිදහස දෙන්න. එයා වැඩ කරන්නේ එයා මානසිකත්වේ නැති කරගෙන තියෙන්නේ ඔයාලගේ සතුට, ඔයාලා වෙනුවෙන්. ඔයාලගේ සතුට වෙනුවෙන් එයා වැඩ කරනවා. ඉතින් එයාගේ සතුට වෙනුවෙන් පුංචිම හරි දෙයක් කරන්න අමතක කරන්න එපා ජීවිතේ. මේ වීඩියෝ එක ෂෙයා කරලා කමෙන්ට් එකක් ලයික් එකක් දාලා යන්න. මාව ෆලෝ කරලා නැති කෙනෙක් ඉන්නවනම් ෆලෝ එකක් දාලා යන්න. ඔයාලට මේක ගොඩක් පටි. ජය වේවා.